ඔන්න ඉතින් අදත් ආවා අලුත් වීඩියෝ එකක් අරන්. වෙනස්ම විදිහේ වීඩියෝ එකක් තමයි අද අරන් ආවේ. ඉතින් දිගටම මාත් එක්ක ඉන්නකෝ. ළමයි අද ගේන්නේ කුකින් වීඩියෝ එකක්. ඉතින් බලමු අද මම මොනවද හදන්නේ කියලා. අද හදන්නේ පැස්ට් එකක්. බලමු කොහොමද මේක හැදෙන්නේ කියලා. ඉතින් මම කලින් වීඩියෝ එකෙන් අරන් ආවේ වීඩියෝ දෙකක් දාලා තිනවා. ඒකෙන් මම අරන් ආවේ බබත් එක්ක දවස ගෙවෙන විදිය. ඉතින් එක එක දවසට එක එක විදියයි. අද හිතුවා පැස්ට් එකක් හදන්න. බත්ම කන්න බෑ කොයි වෙලෙත් එපා වෙනවා. ඉතින් අද උදේට කන්න පැස්ට් එකක් හදන්න ඕනේ කියලා හිතුවා. මම දැන් ඔය කැරට් ඒව සුද්ධ කරනවා. මේ වතුර එක ලිපේ තියලා තියෙන රත් වෙන්න පැස්ට් එක. මේ වතුර එක රත් වුණාම පැස්ට් එක තැම්බෙන්න දාන්න ඕන. වතුර එක රත් වෙනකම් පැස්ට් එකට ඕන කරන ලුණු ටික කපා ගන්න තමයි හදන්නේ. ඉතින් මම අද හදන්නේ හැමෝම හදන විදිහට නෙවෙයි. ඉතින් හදන්නේ හැමෝම හදන විදිහට නෙවෙයි කියන්නේ ඉතින් මේ මං හදන විදිය. ඉතින් ඔයාලත් මේක වීඩියෝ එක දිගටම ස්කිප් නොකර බලන්නේ කියලා මං ඉල්ලනවා. පැස්ට් එක හදන්න ඕන කරන කැරට් ලීක්ස්, එතකොට කරපිංචා, රම්පේ, සුදු ලුණු අර මං අරගෙන සොසේජස් අරන් තියෙන්නේ. සොසේජස් ටික යන්න තමයි මම ඔය දාලා තියෙන්නේ. ඉතින් අපි දිගටම බලන්නකෝ මම පැස්ට් එක හදන්නේ කොහොමද කියලා. මට ඔයාලා හැමෝගෙම පොඩි උදව්වක් ඕන. මේ කොපිරයිට් වදිනවා දාන්න බෑ වීඩියෝ එකක් හැම මියුසික් එකකම කොපිරයිට් වදිනවා. මේ ඔයාලා දන්නා නම් කියන්නකෝ මියුසික් දාන්න කොහොමද කියලා. මේ කොපිරයිට් වදින්නේ නැති වෙන පොඩ්ඩක් කමෙන්ට් එකක් දාගෙන යන්න. පැස්ට් එක තම්බලා මම ලිපෙන් බාගෙන තියාගෙන තිබ්බේ. දැන් මේ මම තාච්චි අල්ලිපේ තියලා බිත්තරයි මේ සොසේජස් පැද ගන්න තමයි හදන්නේ. මම ඉතින් බිත්තර වෙනම තමයි බෙදලා මේ දාන්නේ. අර ඔක්කොමත් එක්ක අහුවෙලා මේ අර මිශ්‍රණෙත් එක්ක කවලම් කරලා දාද්දි බිත්තර කෑල්ලක්වත් හොයාගන්න නැති වෙනවා හදලා ඉවර වෙද්දි. ඒ හින්දා මම මේ බිත්තර ටික වෙනම බෙදලා තමයි දාන්නේ. ඊට පස්සේ සොසේජස් ටිකත් මේ වෙනම පොඩියට කපාගෙන එකතු කරගන්න බෙදලා. බබා නිදි අතරේ තමයි මම මේ කෑම එක හදන්න ගත්තේ. ඉතින් අම්මට කිව්වා පොඩි බබා බලන්නේ කියලා. ඉතින් මාත් මේ කෑම එක හදන ගමන් පොඩි බබා බල තමයි කෑම එක හදන්නේ. ඉතින් අපේ අම්මලාට අපි වැඩිත් නෑ. අපේ දරුවෝ වැඩිත් නෑ. ඉතින් හැමෝගෙම අම්මලා මං එහෙමයි කියලා තමයි හිතන්නේ. දැන් අපිව බැඳලා වුණත් අපි ගැන හොයලා බලනවා. ඒ වගේම තමයි අපේ දරුවෝ ගැනත් හරි ආදරෙන් හොයලා බලනවා අපේ අම්මලා නේද? ඉතින් කතාවෙන් කතාව බිත්තර ටිකයි සොසේජස් ටිකයි බෙදගෙන ඉවරයි. දැන් හදන්න යන්නේ පැස්ට් එකට ඕන කරන මිශ්‍රණය හදාගන්න තමයි හදන්නේ. ඉතින් මම මුලින්ම මේ තාච්චියේ ලිපේ තියලා අර සොසේජස් බෙදගත්තු තේ ටික තමයි මේ ගන්නෙ මේ මිශ්‍රණය හදාගන්නත්. දැන් මම තාච්චියේ ලිපේ තියේ තේ ටික දාලා රත් වීගෙන ඉද්දි අබ්බ දැම්මා. අබ්බ ටික පුපුරාගෙන එනකොට කුරුඳු පොතු කෑලි 2ක් විතර දැම්මා. ඊට පස්සේ ඉතින් ඒ ලොල් ටික තමයි දාන්න තියෙන්නේ. අපි බලමු හදන්නේ කොහොමද කියලා. අපේ නම් රබුටන් වාරේ පටන් අරන් තියෙන්නේ. ඔයාලගේ පැතිවලත් රබුටන් තියෙනවද? අපේ ගහේ මෙදා සැරේ අඩුයි රබුටන්. ගොඩක්ම අඩු. කරපිංචා ලුණු, එතකොට රම්පේ ටික, සුදු ලුණු ඒ ටික මේ ටෙම්පරාදු වීගෙන එනකොට මම කැරට් ටික එකතු කරා. දැන් කැරට් ටික එකතු කරලා ටිකක් වෙලා තියන්න ඕන තැම්බෙන්න. තැම්බුණාට පස්සේ ඊට පස්සේ අපි මොකක්ද එකතු කරන්න කියලා බලමුකෝ. හරි ඉතින් දැන් කැරට් ටික තැම්බිලා ඉවරයි. දැන් ඊට පස්සේ ලීක්ස් ටික දාගත්තා මම. ලීක්ස් ටික දාගෙන ඊට පස්සේ බලමු අපි මොනවද දාන්නේ කියලා. ඉතින් ඔයාලා ඔය මේ වීඩියෝ එක බලන අතරේ තව දෙයක් කියන්නද? මේ මං හදන විදියට මේ රෙසිපි එක ඔයාලට හදාගන්න ඕන නම් මේ වීඩියෝ එක ස්කිප් නොකරම බලන්න.
ඒ වගේම තා දෙයක් කියන්න ඕන මේ වීඩියෝ එක බලන අතරේ මගේ channel එක subscribe කරලා bell icon එකත් click කරලා like එකකුත් දාලා comment එකකුත් දාන්න. ඉතින් ඔයාලා දාන එක like එකක් එක comment එකකින් මගේ හිතට එන සතුට ඔයාලා දන්නවද? ඒක කියන්න තේරෙන්නේ නැහැ ළමයි. බබා නම් දැන් ගොඩක් වෙලා තිස්සේ ඉඳන් නිදි ඇහැරෙන්නේ නැහැ තාම. ඇහැරිලා එහෙම එයාව එක්කන් යන්න ඕන කන්ද පැත්තේ. පොඩ්ඩක් රවුමක් දාලා එක්කන් යන්න ඕන. වෙනද මගේ හස්බන්ඩ් එක්ක යනවා බයිසිකලෙන්. අද පොඩ්ඩක් පයින් ගිහින් එක්කන් එන්න ඕන බලන්න. ඔන්න ඉතින් කතාවෙන් කතාව කෑලි මිරිස්, ගම් මිරිස්, ලුණු ඒ තුන තමයි දාලා ඔය හදලා තියෙන්නේ. ඉතින් රසකාරක කිසිම දෙයක් දාලා නැහැ. ගෙදර තියෙන දේවල් වලින් තමයි හැදුවේ අඩු වේදමකින්. චීස් පේස්ට් එකක් හදලා බලන්න ඔයාලා ගෙදරදිම. ඉතින් ළමයි පොඩි බබාට ගෙනාපු චීස් කෑලි දෙකක් තමයි ඔය දැම්මේ. ඉතින් චීස් දාලා හදලා බලන්න රසයි. දැන් ඉතින් පැස්ට් මිශ්‍රණය හදාගෙන ඉවරයි. දැන් තියෙන්නේ තඹගත්තු පැස්ට් ටික කවලම් කරගන්න තමයි. ඉතින් මම කලින් බෙදගෙන තිබ්බ මේ සොසේජස් ටිකයි බිත්තර ටිකයි පැස්ට් එකට එකතු කරා. දැන් ඉතින් කන්න තමයි තියෙන්නේ ළමයි. ඉතින් මගේ වැඩ ඔක්කොම ඉවර වෙද්දි බබා හැරියා. ඉතින් අපි තුන් දෙනාම දැන් කන්ද පැත්තේ යන්න තමයි හදන්නේ. ඉතින් බබා ගෙදරටම හුරු වෙලා කොහෙවත් ඉන්නේ නැහැ. ඉතින් ඒ හින්දා පොඩ්ඩක් වටපිටාවත් එහෙම හුරු කරන්න. ওই පාරට එහෙම එක්කන් එනවා අපි හැමදාම. මහත්තයා මේ හස්බන්ඩ් වැඩ නැති වෙලාවට ඉතින් උදේට එහෙම එනවා. තම බයිසිකලෙන් හැන්දෑවට ඇරිලා වහම පද්දන බයිසිකල්. ඉතින් වීඩියෝ එකේ අවසානයට ලං වෙලා තියෙන්නේ. තව පොඩ්ඩක් වෙලා බබත් එක්ක පාරේ ඉඳලා ටීකින් විතර ගෙදර යනවා. මේ ටෙස්ට් එක හැදුනේ. ඉතින් ආයෙත් දවසක අලුත් වීඩියෝ එකකින් හමු වෙනකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.